හායි යාළුවනේ කොහොමද ඉතින් කට්ටිය හදරින් සාදරෙන් පිළිගන්නවා. මුලින්ම කියන්න ඕනේ කාලයකට පස්සේ වීඩියෝක් ගන්නේ වැඩ වැඩි ඇත්තටම සබ්ස්ක්‍රයිබ් 1000ක් යන්න තව පොඩි සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණයක් තමයි ඕනේ. ඔයාලා පොඩි සපෝට් එකක් දෙන්න. මේ ඇත්තටම කියන්නේ සත්තු ටික ඔක්කොම දෙනවා කූඩුවත් එක්කම. මේ මං හෝමාගම ඉන්නේ. කැමති කෙනෙක් කියන්න මේ සත්තු ටික දෙනවා. සත්තු දෙනවා නම් සත්තු වෙනම ගන්නවා නම් එක්කෙනෙක් 2000 ගානේ තමයි දෙන්නේ. මේ දෙන්නයි මෙන්න මෙයාගේ පැටියේ ඉන්න කියන්නේ කළු මුකුස් කුරුල්ලයි කොළ පාකිස්තාන් කිරිල්ලියකුයි මුඩ 12 තටු කඩන් ඉන්න කිරිල්ලියෙක් ඉන්න පාකිස්තාන් සුපිරි කුරුල්ලෙක් ඉන්න තටු කවලා තියලා තුඩ යන කුරුල්ලෙක්. ඒ දෙන්නයි පැටියෙක් තමයි ඉන්නේ පැටියයි. මෙතන ඉන්න හැමදාම ඉන්න ජෝඩුව කළු ඉන්දියන් කිරිල්ලි සුදු ඉන්දියන් කුරුල්ලයි එයාගේ පැටව දෙන්න. කොම්බි බෝයිලත් එක්ක මේ දවස්ට මේ අස් කරගන්නවත් බෑ එච්චර මාරු විදියට බිසි. මේ ඒක දෙනවා. අය මෙයා ඉන්නවා දෙන්න. මෙතන මේ ජෝඩුවේ පැටව දෙන්නෙක් ඉන්නවා නේ ඇතුලේ. එයා දෙනවා. ආ ඉන්න මෙන්න මෙයා බැච් කුරුල්ලා. ඔය සෙට් එක දෙනවා මේ පේනවනේ පැටව හොඳට කවලා කුරුල්ලා තියෙන මේ ගොඩක් කූඩුවස් කරන්න ඕනේ. ඇඩි වෙලා තියෙන හොඳට. ඔය ටික දෙනවා මේ කූඩුවත් එක්කම. කූඩුවේ තියෙන බක්කි 12 කූඩුවක් තියෙන මේ බක්කි 9 කූඩුව ටික ඔක්කොම දෙනවා. මේ ගන්න කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. සත් දෙනවා නම් 2000 තමයි අඩු කරන්නේ. ඒ ගානින් තමයි දෙන්නේ. මොකද ටයිමින් ඔයාලා දන්නවා ඉතින් ඉතින් එළවන සත්තුම මේ වීඩියෝ බලන කට්ටිය දන්නවා. ඇත්තටම බලන්න අමාරුයි. මෙයාලා මේ දවස් ටිකේ උඩ ගැහුවෙත් නැහැ. කූඩු ඇතුළෙමයි. ඒකයි වැඩිපුරම දෙන්නේ. දෙන්න ලොකුම හේතුව ඒක. කැමති කෙනෙක් ඉන්නවා නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර් එක දාලා තියන්නම්. කෝල් එකක් දෙන්න. ඩීටේල්ස් ඉල්ල ගන්න පුළුවන් එයාගෙන්. එහෙනම් ගයිස් පොඩි වීඩියෝ එකක් තමයි. ඉස්සරහට පරයි වීඩියෝ නැති වුණත් මගේ අනිත් සත්තු ගැන වීඩියෝස් මම දානවා channel එකේ. කට්ටිය ඔක්කොම එකතු වෙලා ඉන්න කියලා කියන ගම ආයෙත් කියනවා සබ්ස්ක්‍රයිබ් දාගන්න තා ටිකයි උදව්වක් දෙන්න කට්ටිය. ජය වේනා. කැමති කෙනෙක් ඉන්නවා නම් කෝල් එකක් දෙන්න. Origin.